TikTok වැනි මාධ්‍ය ජාලා මිලියන ගණනක් ජනතාව සම්බන්ධ කරමින් අතිවිශාල තොරතුරු ප්‍රමාණයක් දිනපතාම සංසරණය කරනවා කියලා ඔබලා මේ වෙනකොට දන්නවා. එතකොට සමාජ මාධ්‍ය ජාලාවලේ අපිට ලැබෙන අධ්‍යාපනයට ලැබෙන වාසි බොහෝමයක් තියෙනවා. ඒ වාසි අතරේ ප්‍රධානම වාසි පහක් අපිට මේ විදිහට දක්වන්න පුළුවන්. පළවෙනි වාසිය තමයි අපිට දැනුම පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ආධුනික විද්වතුනි YouTube මාධ්‍ය වැනි ජාලා ඔස්සේ අපිට ඕනෑම විෂයකට අදාළ වීඩියෝවක්, ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවක්, දේශනයක් වැනි ඕනෑම වැඩසටහනක් ඕනෑම වෙලාවක නටබන්න හැකියාව. සභාවේ සිටින මාගේ සහෝදර සහෝදරියන්ගෙන් අවසරයි. අද අපේ මාතෘකාව වෙලා තියෙන්නේ සමාජ මාධ්‍ය ජාල අධ්‍යාපන රහිත කර බව. කලින් මේ යෝජන පිළේ සහෝදරිය පැවසුවා එක් තරුණක් පැවසුවා මට මතක හැටියට නම් යාළුවෝ අතර සබඳතා වර්ධනය වෙන්නේ කොහොමද මේ ඇය කියන ආකාරයට දුෂ්කර වූවත් දුප්පත් ළමයාට කොහොමද සමාජ මාධ්‍ය ජාලාවක් අද වෙද්දී ලැබිලා තියෙන්නේ? අපි දැක ගන්න පුළුවන් Facebook වැනි මාධ්‍ය හරහා ව්‍යාජ ගිණුම් වගේ දේවල් හදාගෙන අර අසරණ පිළිකා සැදුණු ළමයි ටිකව භාවිතා කළා මුදල් ගැරීමේ පිරමීඩ ජාවාරම සිද්ධ වුණා. එතකොට මේ සහෝදරි කියන ආකාරයට සමාජ මාධ්‍ය ජාලාවල ඇති හිතකර ගැනීමටයි සමාජ මාධ්‍ය ජාලා අධ්‍යාපනයට ගොඩක් උදව් කරනවා. ඉගෙන ගන්න ළමයාට ඉගෙන ගන්න නැති ළමයාට එකම විදිහට කරුණු දෙනවා. අධ්‍යාපනයේ වටිනාකම තියෙන්නේ ගුරු සිසු සම්බන්ධය මගින් කියලා. ඉතින් මේ සමාජ මාධ්‍ය ජාලා ගුරු සිසු සම්බන්ධය ගොඩක් අලුත් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධය ගොඩක් අලුත් වෙලා තියෙන නිසා ළමයිට පුළුවන් මේ ඔන්ලයින් හරහා උනත් ඉගෙන. ඉතින් ගෝපිකා අක්කේ ඔයා කිව්වා වගේ ඒකෙන් ඉන්න දේවල් කරන්න පුළුවන් වුණාට මේ මානසික බලපෑම කොච්චරද කියලා ඔයා දන්නවද? සමාජ මාධ්‍ය ජාලා අතරින් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකරම සමාජ මාධ්‍ය ජාලා ඉන්ස්ටාග්‍රෑම් බව මහ බ්‍රිතාන්‍යයේ සිදු කළ සමීක්ෂණයකින් ඉතින් පවත්වන පසුගිය කාලේ කොරෝනා වසංගතය නිසා පාසල් ඒමට නොහැකිව, නගරයට ඒමට නොහැකිව, දහම් පාසල් ඒමට නොහැකිව අපේ ජීවිත නියෝජන කොට වී තිබුණා. ඒ අවස්ථාවේ අපේ ගුරුවරු Zoom තාක්ෂණය ඔස්සේ අපට අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරා. සමාජ මාධ්‍ය ජාලා හරහා නිර්මාණශීලීත්වයට විශාල ලෙස බලපෑම් ඇති කරනවා. උදාහරණයක් ලෙස කැල්කියුලේටර් දැන් කාලේ ඉගෙනව ලබන සිසුවෙක්ට කැල්කියුලේටර් ලබා දී ගාණක් කැදීමට කිව්වොත් ඔහු සිතෙන් නෙවෙයි ඒක කරන්නේ. කැල්කියුලේටර් භාවිත කරලා ගාණ සාදනවා. මේ පිටු සොයලා කිව්වා මේක අවාසි තියනවා කියලා. මෙච්චර